කුරුම්බ පැනකොට හදන්නේ කුරුම්බා. බලන්නකො ස්වින්නේජ් එකේ වත්තේ ලස්සන. ස්වභාවික පරිසරෙ මෙන්න අපේ කොල්ලෝ. මහා මෙරක් වගේ යෝධ බල යෝධ ශක්තියෙන් වෙනන කොල්ලෝ. අද මිනිස්සු පැය 9ක සීමා වෙච්ච මිනිස්සු බලද්දි මේ දරුවෝ පැය 12 14 වැඩ කරන්න මෙන්න මිනිස්සු. ඕකේ? මෙන්න ගහ. අතින් මට්ටමට ගඩා ගන්න පුළුවන් නේ. නේද චුප්දනේ? ඉතිරා නේද? කොන්දිර. ලස්සන මල්කෝ මල් ටික. අද පයින් කොහොමද? right. කලකියවන හොර පොල් නම් කඩලා නෑ පුතේ ඔන්නේ මේ ෆෑන් එකට උඩ කලට් වලට පොල් ගතියට තියෙනවා උලන්නේ නේද thank you very much සමාදානයට ආචාර කරනවා thank you ලක්මාල් අම්මට බඩල් කෑල්ල පුතා මේක මට විනාඩි දෙකක් ඇතුළත මේක පීඑන් එල්ලි ගාලා දෙන්න ඕන. හරි. මේක කලටි වගේනේ. කලටි ගමන විනාඩි එකමාරෙන් දිශ අලුත් දිශයක් ගන්න දිශ දෙක ගන්නන විනාඩි එකමාරෙන් මට කාල පෙන්නන්න ඕන. ටක් 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 ගාලා. හරි. රයිට් ඕකේ. ටික අන්න. වා මෙන්න වැඩි කරා. අම්මට ගාව කරලා. wow අපි තොද කැච් කාරයෝ තමයි බං ඉස්සර දැන් මේ නාති උනාට දෙන හරි හදමු අපි ඩෙසර්ට් එක කුරුම්බ පැනකොට නැත්නම් කොකොනට් පැනකොට කොකොනට් හොට් බටර් අපි හැමදාම කරන හොට් බටර් කලමාරි නැත්නම් හොට් බටර් ප්‍රොන්ස් නේ අපි බලමු කොකොනට් වලින් ভেජිටේරියන් හොට් බටර් එකක් කරන විදියත් පැනකොට එකක් කරන විදිය ඕකේ අපිට පුළුවන් මේකට ගන්න සමාන කුරුම්බ තමයි ගන්නේ නැත්නම් කලට මට අම්මනේ කලට ප්‍රමාණය පොල් ඔන්න මෙන්න තිබ්බකේ හොඳ පොලට අයිඩියා එකක් ගන්න මම මේ හදන්න ඔයාලට හොට් බටර් කුරුම්බ මේක ඩිස්ට්‍රික්ට් නම හොට් බටර් කුරුම්බ ভেජිටේරියන් ගෙස්ලට හැමදාම හතු වලට යන්න එපා හැමදාම මේ මිනිස්සුන්ට ভেජිටබල් චොප්ස් දෙන්න එපා මෙන්න මේ වගේ දෙයක් කරන්න පුතේ මෙන්න මේ විදිහට කපන්න. තේරුණා? ඊළඟ සෝල්ට් එක දැම්මා. පෙපර් දැම්මා. ඊළඟට මේකට දානවා රුළුනේ කෝන්ෆ්ලවර් එකතු කරගත්ත කෝන්ෆ්ලවර් මික්සර්. ඔන්න මික්සර් එක දාගත්තා. මේ මික්සර් එක මේව කෝට් කරගත්තා. බලන්න බලන්න ඉතා ගන්න බෑ නේද කුරුම්බ වලින් හොට් බටර් ඒක තමයි මගේ එකම කන්සෙප්ට් එක අලුත් ඒවා ලුක් කරලා පුතාලා කවුරුහරි ගැට දානකොට කාඩ් දාඩම්බර මට මෙන්න මේ කුරුම්බ ටික මෙන්න මේ විදිහට දැක ගන්න සාමාන්‍යයෙන් අපි අහලා තියෙන හොට් බටර් කලම්මාරි හොට් බටර් ප්‍රොන්ස් හොට් බටර් කුරුම්බ ජීවිත කාල නෑ නේද බැදෙන්නද මේ බලන්න අපි දැකලා තියෙන්නේ දැල්ලෝ මේ බලන්නකෝ ලස්සන දැක්කද පාට කුරුම්බ කිව්වම හිතා ගන්න පුළුවන් මේ ভেජිටේරියන් ගෙස්ලට අපි හැමතිස්සෙම ভেජිටේරියන් ගෙස්ලා අපි බලා ගන්න ඕනේ ඒගොල්ලෝ ভেජිටේරියන් කියන්නේ යාළුවගේ ස්ටයිල් එකනේ ඕකේ එන සෙල්ලකට සිදුවන ටික ධර්ම මේකට අපි දාන්නේ හැමතිස්සෙම vegetarian chili paste උතර මතක තියාගන්න ඉස්සෝ ඔලුවක් කුමිස්සුවක් නැති මේ chili paste එක අපි දාගත්තා හරිද මේකට විශේෂත්වයක් කැෂුනට් මම දාන්නේ නැහැ මොකද අවශ්‍ය නැති නිසා ඔන්න මම ඔයිස්ටර් පොඩ්ඩකුත් දානවා ඕකේ right මේක vegetarian කෙනෙක් ඉඳලා ඔබට බලාගන්න කිසිම දෙයක් ගාවන්න එපා
චයිනීස් කියලා චිකන් පවුඩර් බිත්තරේම ගාවන්න මේපා හොඳේ. රයිට්. අපිට ඕනනම් අවශ්‍ය නම් අපිට පුළුවන් කැරට් වල බේක් කරපු කැරට් පොට් එකක් තකල්ද වෙජිටේරියන් ගෙස් කෙනෙක් ඉඳලා එයාට වෙජිටේරියන් ඔප්ෂන් වැඩි කරාට කවන්න නැහැ. හොඳට බලාගන්න. රයිට්. මෙන්න මේකේ දාගත්තා. මෙන්න මේ තාත් දෙකක් තියෙනවා. රයිට්. දැක්කනේ? ලස්සන හිතා ගන්න පුළුවන්ද? කුරුම්බවල. හා? රයිට්. මේ ලස්සන බෙඩ් එක. බලන්න පුතේ අපිට වෙජිටේරියන් ගෙස්ලට මේ වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. බලන්න මම මේ මුකුත් ශිල්ප දැම්මද කියලා. හා? මේ අපේ කාලම බලමු පොඩ්ඩක්. බලන්න පුතේ කට්ටියම ගන්න. මේ මොනවද? කුරුම්බා. කණ්ඩ. ගයන්. එන්න ගන්න. ඔවුන චෙක් කර. කාල බලන්න චෙක් කර. මාවල. යෝන් එන්න. කසුත්තේ කසු මාත්‍ර කෝල් එකක් දෙන්න. मैनेजर अंदर कौन बोला कौन निभा बोला सुपर थैंक यू वेरी मच